විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න හදන්නේ. අපි අදයි ඩෙන්ගු මර්ධන වැඩසටහනක් දිනියයි ශාන්ත මැති විද්‍යාලයේ ළමයි එකතු වෙලා සිදු කරනවා. අද ඒ පාගමන සඳහා යාමට සූදානම් වෙන ගමන් ඉන්නේ. එමගින් අපට ඩෙන්ගු ආදිකරණය වැනි රෝග සම්පූර්ණ නවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් අප පාසල යන මාර්ගණීය ශාන්ති මැතිව් විද්‍යාලයේ සිසුවියන් අප පාගමන සිදු කරන්නේ එම අරමුණ පරිදි කරගෙන. හරි දැන් ඔයා වැටෙන්න. ඒ ඔහොම අල්ලන්නේ යටින් අත තියලා අල්ලන්නේ. ගිහලා අර හරියෙන් හාසි කරා. අර ගෙනියන්න. මෙතෙන්ට එන්න. මේ බෝඩ් එක ළඟ. මෙතෙන්ට ගන්න මෙතෙන්. ડોක්ටර් මෙතන ඉඳලා අර බෆල් එක යාට මේ මයික් එකද මයික් එක. වේගෙන් කරන්න. මයික්. මෙයාට මොකද වෙන්නේ? හරියටම දාන්නේ. එන්නේ. හා ඒකේ වෛරස් එකක් නම් වේදනාවක් ශ්‍රී ලංකාවේ සැකේලා. අපලම යන්නේ කොහොමද? ඔය යනගම ඩෙන්ගු රෝගය පිළිබඳව දැනුමක්. ඩෙන්ගු රෝගය යන කුමක්ද? වෛරසයන් මගින් ඇති කරන ලබන රෝගයකි ඩෙන්ගු වෛරසය. ඩෙන්ගු වෛරසය ශරීරගත වූ අයෙකු බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වන අතර රෝග ලක්ෂණ මතුවොත් සාමාන්‍ය සුළු තත්ත්වය, ඩෙන්ගු රක්තපාත වන අසාමාන්‍ය ඩෙන්ගු තත්ත්වය අවදානම් විය හැකි අවස්ථා තමයි අපිට ඩෙන්ගු බවන්නේ කෙසේද? ඩෙන්ගු රෝගය ඇති කරන වෛරසය ඊස් වර්ගයේ ගැහැණු මදුරුවන් මගින් පතුරවයි. මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුළු වන්නේ ඩෙන්ගු වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකුට නෂ්ට කිරීමෙන්. ඩෙන්ගු වෛරසය සෑදීමේ අවකාශය ඇත්තේ කාහටද? ආසාදිත ඩෙන්ගු මදුරෙකු නෂ්ට කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙන්ගු රෝගය සෑදීමේ අවදානමක් පවතී. තවත් පුද්ගලයෙකුගේ වයස, ප්‍රතිශක්තිකරණය හා ඩෙන්ගු වෛරසයේ ප්‍රභේද මත රෝගයේ ස්වභාවය
වෙනස් විය හැකියි. උණ රෝගය සෑදුණු විට ඒ ඩෙන්ගු විය හැකි බව සැක කළ යුත්තේ. ඩෙන්ගු රෝගය සාමාන්‍ය සුළු වුණ මෙන් රක්ත පාට වුණ වැනි අවදානම් අවස්ථාවලටද පත්විය හැකිය. මේ අවදානම් අවස්ථා මුල් අවධියේදී සාමාන්‍ය වුණ වෙන්කර හඳුනා ගැනීමට අපහසු වේ. සාමාන්‍ය වුණ තත්ත්වය ඉක්මනින් සුවවන අතර අවදානම් අවස්ථාවලදී රෝගවලට ප්‍රතිකාර ලැබිය යුතුය. එතරින් අවදානම් අවස්ථා ඉක්මනින් හඳුනා ගැනීමට ඩෙන්ගු නැහි රෝග ලක්ෂණ පිළිබඳව අවධානය සිටිය යුතුය. ඔබට වැළඳී ඇත්තේ ඩෙන්ගු උණ. උණ සමග පහත රෝග ලක්ෂණ පවතී නම් ඔබට ඩෙන්ගු රෝගය වැළඳී ඇති බවට සැක කළ යුතුය. කිසරදේ ඇස්සට වේදනාව, මස් පිටු හා සත් වේදනාව, ඔක්කාරේ සහ වමනය, සමේ රතු පැහැ රතුවට ගැනීම, රුධිරය වහන තත්ත්වයන් ඉහත රෝග ලක්ෂණ නැත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම අවශ්‍ය වේ. ඔබ ඩෙන්ගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවලි ඩෙන්ගු රෝගීන් වාර්තා වීම මේ සැකය වඩාත් අහුරු කර ගැනීමට කොට මේ ඉතුරු වෙන කොළ කෑල්ල අපි දැනගන්න ඕන. කොහේ හරි ගමනක් බිමනක් ගියාට පස්සේ ඉතුරු වෙන කොළ කෑල්ල කුණු කානුවට දාන්නේ නැතුව ගෙකරලා ගෙදර තියෙන ඩස්බින් එකට දාන්න. අන්න ඒක දැනගත්තොත් බොහොම හොඳයි. අන්න ඒක දැනගන්න එක තමයි අපේ යුතුයකම. ඉතින් දැන් ඔයාලට තේරෙනවානේ මේ ඩෙන්ගු මදුරුවන් තුරන් ගන්නේ කොහොමද? ඒ වගේම මේ ඩෙන්ගු මදුරුවන් වර්ධනය වෙන්නේ කොහොමද කියලා. එහෙනම් ළමයෝ අද ඉඳලා මේ ඩෙන්ගු මදුරුවන් තුරන් කරන්න තමයි අපි දැනගෙන ඉන්න ඕන. ස්තුතියි. ඉන්දිනේ බඳුන් ප්ලාස්ටික් වගේ වන්දවත් නැන්දේ මාමේ අයියේ අක්කේ ඔයාලත් මේ වගේකට කරන්න එපා. අපේ ડોක්ටර් කියපු විදිහටම අපි කරමු. Thank you. අපිට පෙනියනවා මදුරුව දෙන්නෙක් ඉස්සරහින් මේ පාගමන ඉස්සරහින් ගමන් කරන ආකාරය.